කරාමුණටි කියන්නේ කටේ දුගඳ ඇරීමට හෝ දත් කැක්කුමට භාවිත කරන කුළුබඩුවක් නොවේ. එක කරාමුණැට්ටක් මිනිත්තු 10ක් දිවයට තබා ගැනීමෙන් අපේ රුධිර සංසරණ පද්ධතියට විශාල ජීවවිද්‍යාත්මක යහපතක් සිදුවන බව විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා. දිවයට තියෙන සූක්ෂම රුධිර නාලිකා පද්ධතිය තුළින් කරාමුණැටිවල තියෙන යෝජනවල තියෙන සංයෝගය සක්‍රිය සංයෝගයක් කරලා ආමාශයට හෝ අක්මාවට නොගොස් කෙලින්ම රුධිරයට අවශෝෂණය කරගන්නවා. කරාමුණැට්ටක් කපා ගිල දැමුව විට එහි ඇති ගුණයෙන් 80%ක්ම අක්මාව තුළදී විනාශ වන අතර දිවයට තබා ගැනීමෙන් එම සක්‍රීය ද්‍රව්‍ය ඍජුවම ශරීරයට උරා ගනිමින් කෙටි කාලයකින් රුධිර ගමනාගමනය සිදු කරනවා. දිවයට තබා ගනිමින් මුල් මිනිත්තු 5-6 ඇතුළත රුධිර නාලිකා ප්‍රසාරණය වන අතර රුධිරයේ ඝනකම අඩු වෙලා හදවතට රුධිරය පම්ප කිරීම පහසු කරනවා. මිනිත්තු 15ක් යන විට රුධිරයේ යූජිනෝල් මට්ටම උපරිමයට පැමිණෙන අතර රුධිර නාලිකාවල නයිට්‍රේට් ඔක්සිජන් නිෂ්පාදනය උත්තේජනය වෙලා නාලිකාවල නම්‍යශීලී බව වැඩි වෙනවා. මේ නිසා මනසට පැහැදිලි බවක් ඒකාග්‍රතාවයක් වගේම ශරීරයට නව උද්‍යෝගයක් ලැබෙනවා. ඒ වගේම සන්ධි වේදනාව සහ කොන්දේ කැක්කුම ඇති කරන අභ්‍යන්තර ප්‍රදාහයන් සමනය කරන්නට මේ උපකාරී වෙනවා. මීට අමතරව කරාමුණැටි මගින් රුධිරයේ සීනි මට්ටම සාර්ථකව පාලනය කරනු ලබනවා. එහි ඇති සක්‍රීය සංයෝග මත ශරීරයේ ශෛලවල ග්ලූකෝස් භාවිතා කිරීමේ හැකියාව ඉහළ නංවන අතර අග්න්‍යාශය මත පැටවෙන කාර්යභාරය අඩු කරලා ඉන්සුලින් ප්‍රතිරෝධතාවයෙන් ආරක්ෂා කිරීමට මඟ පාදවනවා. ආහාර ගත්තට පස්සේ ඇතිවන අධික මහන්සිය හා කලන්ත ගතිය නැති කර ගැනීමටත් ශරීරයේ හෝමෝන හා පරිවෘත්තීය නිසි ලෙස පවත්වා ගැනීමට මේ මගින් විශාල පිටුපහලක් ලැබෙනවා. එම සෞඛ්‍ය ප්‍රතිලාභ නිවැරදිව ලබා ගැනීමට නම් හොඳින් පිරුණු කරාමුණැට්ටක් අරගෙන දිවයට පහළට වන්නට තබා ගත යුතුය. මිනිත්තු 5-6ක් පමණ කාලයක් හපන්නේ නැතුව කෙල සමග එකතු වීමට හැරලා පසුව තත්පර කිහිපයක් සෙමින් හපා ගිල දැමීම සිදු කළ හැකිය. කිසිවිටෙකත් කරාමුණැටි අත්‍යවශ්‍ය තෙල් මේ සඳහා භාවිත නොකළ යුතු අතර ස්වභාවික කරාමුණැට්ටක් පමණක් භාවිත කිරීමෙන් රුධිර සංසරණය ශක්තිමත් කරගෙන නිරෝගී ජීවිතයක් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේකෙන් යමක් ඉගෙන ගත්තා නම් ඒක කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වැදගත් කරුණු බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.